උදෑසන චර්යාව වෙනස් කිරීම. පළමු දවසේ සිටම උදේ අවදි වන වේලාව පැය 1ක් හෝ 2ක් ඉදිරියට ගන්න. උදෑසන අවදි වී පළමු පැය දුරකථනය බලන්නේ නැතුව භාවනාවට, ව්‍යායාමයට හෝ දවසේ වැඩපිළිවෙල සැලසුම් කිරීමට යොදා ගන්නා ලෙස උපදෙස් දෙන්න. ජීවිතය වෙනස් වෙන්නේ උදෑසනින්මයි. ඩිජිටල් විෂහරණය. දවස් 14ක් පුරාවට සමාජ මාධ්‍ය භාවිතය අත්‍යවශ්‍ය දෙයකට පමණක් සීමා කරන්න. රීල්, ටික්ටොක් බලමින් නාස්ති කරන කාලය ඉතිරි කරගෙන එය තමන්ගේ ඉලක්කය වෙනුවෙන් ආයෝජනය කරන්න, ක්‍රියා කරන හැටි පෙන්වා දෙන්න. දිනපතා ඉලක්ක ලිවීම. ලොකු හීනපස්සේ එකපාර දුවන්නේ නැතුව ඉදිරි දවස් 14 සඳහා සෑම දිනක උදේට කරලා ඉවර කරන්න ඕන ප්‍රධාන වැඩ කොලයක ලියා ඒවා අනිවාර්යෙන් ඉවර කරන්න පෙළඹවීම. අලුත් කුසලතාවයක් ඉගෙනීම. මේ සති දෙක ඇතුළත තමන් කරන ශ්‍රේෂ්ඨය අදාළ හෝ අලුත් ආදායම් මාර්ගයට මඟ පාදන කුසලතාවයක් දිනකට පැයක් බැගින් ඉගෙන ගන්න පටන් ගන්න. ශාරීරික හා මානසික සුවතාවය. දිනකට අවම වශයෙන් වතුර ලීටර් 3ක් බීම, ක්ෂණික ආහාර වලින් වැළකීම සහ මිනිත්තු 20ක ශාරීරික ව්‍යායාමයේ නිරත වීම. ශරීරය ශක්තිමත් වන විට මානසික ඒකීකృతතාවය සහ ආත්ම විශ්වාසය ඉබේම වැඩි වන බව වටහා දෙන්න. ඍණාත්මක සබඳතා නවත්තන්න. ඔබේ දියුණුවට බාධා කරන නිතරම මැසිවිලි කියන හෝ ඔබව අධෛර්යමත් කරන පුද්ගලයන්ගෙන් සහ පරිසරයේ මේ දවස් 14 ඇතුළත සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. ඒ වෙනුවෙන් ඍණාත්මක සිතුවිලි ඇති පොත් සහ වීඩියෝ පරිශීලනය කරන්න. මූල්‍ය විනයක් ඇති කර ගැනීම. දවස් 14ක් යනතුරු කිසිදු අනවශ්‍ය වියදමක් නොකර තමන් සතු මුදල් කළමනාකරණය ඉගෙන ගන්න. දිනපතා යන වියදම සටහන් කිරීමේ පුරුද්ද ඇති කර ගැනීම මගින් මූල්‍යමන නිදහසට පාර කැපෙන හැටි කියා දෙන්න. දවසේ අවසානයේ තක්සේරු කිරීම. සෑම දිනකම රාත්‍රියේ නිින්දට යාමට පෙර අද දවසේ මම සැලසුම් කරපු දේවල් සාර්ථක කරගත්තාද? හෙට මීට වඩා හොඳ වෙන්නේ කොහොමද? කියලා විනාඩි 5ක් තමන් ගැන ස්වයං තක්සේරුවට යෙදීම.